ආයිබෝන් මගේ යාළුවනේ මම මේ පහුගිය දවස් දෙකේ දාපු වීඩියෝ වලට චරිත ටිකක් මාර විදිහට කුලප්පු වෙලා තිබ්බා. කුණුහාරප කියාගෙන දැඟලුවා උඩ පැන්නා. කවුද කියන එක ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. එහෙම කුලප්පු වෙන්නේ නමින් කියන්න ඕනෙත් නෑ. කවුද කියන එක කවුරුත් දන්නවා. මං මේ ඒගොල්ලන්ට කියන්නේ උඹලා කුණුහාරප කියාගෙන දැඟලුවට මම මගේ අදහස් ප්‍රකාශ කිරීමවත් මගේ අයිතින් කතා කිරීමටවත් මේ රටට විනකරණේ උන්ට බයින් එකවත් මන් නවත්තන්නේ නැහැ. උඹලට බය ජීවත් වෙන්නෙත් නැහැ. අන්න ඒක මතක තියාගනින්න. අද යාළුවනේ මම මේ කතා කරන්නේ මේ රටට ආදරය කරන ඔරිජිනල් සිංහලයින්ට. පර සිංහලයින්ට නෙමෙයි. දැන් ප්‍රභාකරම් කියන ත්‍රස්තවාදියා මේ රටින් අතුගාලා දමලා මේ ගෙන්දගම් පොළොවෙන් පළවා හැරලා ඔය කාලකන්නියා මේ වෙනකොට මේ මැයි 18 වෙනිදාට වසර 17ක් ගෙවෙනවා. හරි? ඉතින් මේ වසර 17 ගෙවෙනකොට මේ උතුරු නැගෙනහිර සමහර ද්‍රවිඩ ජනතාව ඔතන ඉන්නවා ඩයස්පෝරාවට කඩේ යන තවමත් LTT මානසිකත්වයෙන් පෙළෙන සෙට් එකක් ඉන්නවා මේ අපේ වගේ. හරි? අන්න උන් ටික දඟලනවා ප්‍රභාකරම්ගේ ඒ මරුණ දිනය ගුණානුස්මරණ දිනයක් වශයෙන් මෙව කරගෙන උතුරු නැගෙනහිර සමරන්න විරුද්ධිනයක් වශයෙන්. ඒකට උන් වෙන උත්සාහයක් දරනවා රජයත් මැදිහත් කරගෙන රජයේත් අනුමැති අනං කරන්න. මොකද පහුගිය කාලේ රජයේ බලධාරීන් උතුරු නැගෙනහිර ගිහිල්ලා දෙමළ ජනතාවට මාර විදිහට ලකුණු වැටෙන්න කතා කරානේ. ඒවා කියන්න ඕනේ නැහැ නේ අලුතෙන්. මං කියන්නේ පුළුවන් නම් අන්න ඒ දේත් කරපල්ලා. ගිහිල්ලා උඹලම ගිහිල්ලා ඊලාම් කොඩියත් උතුරේ නැගෙනහිර උස්සපල්ලා. එතකොට හරියටම හරි. යාළුවනේ ඔන්න ද්‍රවිඩ මිනිස්සයාගේ හැටි. මරුණත් ප්‍රභාකරන්ට ඒ මිනිස්සයෝ ගරු කරන්න ලැහැත්තිය. ප්‍රභාකරන්ට ගරු කරන්න ලැහැත්තිය. එතකොට අපේ රට ඔය ප්‍රභාකරම් මරලා නිදහස ගන්න නායකත්වයේ දුන්නේ කවුද? රටේ නායකයා මහින්ද රාජපක්ෂ. අපේ සිංහලයෝ කරන්නේ මොකක්ද දන්නවද? ප්‍රභාකරම් අර විදිහට දෙමළ ජනතාව සමරන්න හදනකොට අපේ පර සිංහලයෝ ටික මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව හිරේට දාලා පෝරකේට නගන්න ලැහැත්තිය. ඔන්න ද්‍රවිඩ මිනිස්සයාගේ සිංහල මිනිස්සයාගේ අතර වෙනස. ඔය කතාවට කියන්නේ ඒකනේ සිංහලයා ගැන. හැබැයි ඉතින් හැම සිංහලයම නෙමෙයි. මං අර කියන්නේ පර සිංහලයන්ට. ඒ හින්දා යාළුවනේ හොඳට මතක තියාගන්න. කවදා හැරි ඔන්න ඔය දේත් ඔය උතුරු නැගෙනහිර ගිහලා කරොත් මේ රට වෙනුවෙන් මියදුන ජීවිත පූජා කර රණවිරුව වලවල් වලින් නැගිටලා ඇවිල්ලා සාප කරනවා කියන එක. දැනට සාප වෙලා තියෙන්නේ. බලමු ඉස්සරහට මොකද කරන්න කියලා. හරි? ඒ හින්දා මගේ ඔරිජිනල් සිංහලයෝ ටික මේවා හොඳට PVS වලින් බලන්න ඉන්න. දෙන්න එපා කිසිම chance එකක්. මොකද පර සිංහලයට ඕන විදිහට මේ රට හදන්න දෙන්න බෑ. හරි? ඒ හින්දා මගේ උන්ට මගේ උත්තමාචාරය. ජය වේවා.